හොඳයි ඉතින් තෙරුවන් සරණයි කියලා පිළිගන්නවා ඔයාලා ඔක්කොම. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් software එකක් ගැන. ඇත්තටම කිව්වොත් මේක පාසල් ගුරුවරුන්ට බොහොම වැදගත් වෙන software එකක්. අපි ඒක බලමින්න මම හිතන්නේ අපි කතා කරුවොත් හොඳයි ඒ ගැන. මුලින්ම ඔයාලට පේනවා මෙතන මම Google එකේ Chrome එකේ ටයිප් කරගන්නවා damas.dspace.icu කියන මෙන්න මේ වෙබ් ඇඩ්‍රස් එක. මේක ඔයාලා https ටයිප් කරලා ටයිප් කරත් වරදක් නැහැ, නැත්තම් මෙහෙම නිකන් ටයිප් කරත් අවුලක් නැහැ. ඊට පස්සේ මම එන්ටර් කරගන්නවා. ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක වැඩ කරනවා නම් ඔයාලව මෙන්න මේ වාගේ පේජ් එකකට අරගෙන යනවා. මේ Damas කියන ඇප් එක ඇවිල්ලා A level O level results අපට ඇනලයිස් කරගන්න වැදගත් වෙන විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවෙන් පාසල් වලට ලබා දෙන PDF එක අපිට මේකට දීලා පුළුවන් අපිට ඒකේ තියෙන data ඇනලයිස් කරගෙන අපේ ප්‍රයෝජනයට අරගන්න. අපි පල්ලෙහාට ස්ක්‍රෝල් කරමු. මේ features ඊට පස්සේ මේක වැඩ කරන විදිහ, import කරන විදිහ, ඇනලයිස් කරන විදිහ, export කරන විදිහ මේවා ඉතින් කියවලා බලන්න. ඔයාලට ඉංග්‍රීසි ගැන ඉංග්‍රීසි පුංචි හරි දැනුමක් තියෙනවා නම් මේ වචන ටික පුළුවන් නම් කියව ගන්න. එහෙම නැත්නම් ඔයාලට ට්‍රාන්ස්ලේට් කරගන්නත් ඕනනම් පුළුවන් හැකියාව ලැබෙනවා. මේ විදිහට ඔයාලට ට්‍රාන්ස්ලේටර් පාවිච්චි කරලා මේ වෙබ් පේජ් එක ඔයාලට සිංහලෙන් සාමාන්‍ය මට්ටමින් හරි කියව ගන්න පුළුවන් විදිහට ඔයාලට හරව ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එකෙනුත් මේක පුළුවන්. ෆෝන් එකෙනුත් ඔයාලා ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. ඉතින් මම ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකම යූස් කරනවා. මෙතන පල්ලෙහාට යද්දි ඔයාලට හම්බ වෙනවා මෙහෙම ready to transform your school's exam analysis. මේ විදිහට ඔයාලට section එකක් හම්බෙයි මේ page එකේ. මෙතන තියෙනවා මේ download for Windows කියලා බටන් එකක්. මේක free. ඒකෙන් දා ඔයාලට බය නැතුව මේකෙන් ක්ලික් කරලා ඔයාලට ටික වෙලාවක් යද්දි මේ software එක download වෙනවා බලා ගන්න පුළුවන්. බැරි වෙලාවත් මේ විදිහට ඔයාලගේ browser එකෙන් මේක block කරතින් එහෙම ඔයාලා මෙතනින් download unverified file කියන එක ක්ලික් කරලා ඒ අදාළ කරන software එක ඔයාලගේ PC එකට download කරගන්න. ඉතින් ඔයාලට පේනවා දැන් මම download කරගත්තු app එක Damas setup 1.0.0.exe කියලා ෆයිල් එකක් ඔයාලට download වෙයි. ඔයාලයි download folder එකට මම ඒක copy කරලා මෙතන desktop එකේ Damas කියන folder එකට මම ඒක copy කරගත්තා. ඉතින් ඒක තමයි මේ තියෙන්නේ. අපි ඒක double click කරලා බලමු කොහොමද install කරගන්නේ කියලා. ඔයාලට පේනවා මෙතන Damas setup අපිට open වුණා. එතකොට මෙතනින් අපි ඔයාලට ඕන නම් පුළුවන් ඔයාලට විතරක් මේක පාවිච්චි කරන්න only මේ දීලා install කරගන්න. හැබැයි මම මේක install කරන්නේ මේ කම්පියුටරේ පාවිච්චි කරන ඕනම කෙනෙකුට මේ software එක use කරන්න පුළුවන් විදිහට මම මෙතන all users කියන එක select කරලා මෙතනින් next දෙනවා. ඔයාලෙන් අහනවා එතකොට මේ විදිහට මේක setup කරගන්න. මේක ඔයාලා setup කරනවද නැද්ද කියන එක PC එකෙන් අහනවා. එතනදී ඔයාලා මෙතන yes කියන එක click කරලා ඉස්සරහට යන්න. එතනදී ඔයාලට පුළුවන් මේක install කරන location එක තෝරන්න. මම මෙතන default එන C program files Damas කියන folder එක මම ඒකම ඒ විදිහටම තියන්න ඇල්ලා
මෙතන ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එක දැන් ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඉතින් මෙතන රන්ඩමාස් කියලා ඔප්ෂන් එකක් අපිට දීලා තියෙනවා ඉන්ස්ටෝලර් එකෙන්. ඉතින් මම ඒක ඒ විදිහටම දීලා මම මෙතන ෆිනිෂ් බටන් එක දෙනවා. ඔයාලට මේ විදිහට මේ software එක ඕපන් වුණා බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලගේ ඩෙස්ක්ටොප් එකටත් මේ විදිහට දමාස් කියන icon එක ඇඩ් වෙනවා. ඔයාලට ඒකෙන් පුළුවන් ඉදිරියේදී මේ software එක launch කරගන්න. අපි බලමු මෙතන තියෙන panels ටික මොනවද කියලා. මෙතන මුලින්ම උඩම තියෙනවා dashboard. ඊට පස්සේ upload marks කියලා ටැබ් එකක් තියෙනවා. Analyze ටැබ් එක තියෙනවා. PDF to Excel කියලා ටැබ් එකක් තියෙනවා. ඔයාලට ස්කූල් ප්‍රොෆයිල් එක මෙතනින් හදා ගන්න පුළුවන්. කැමති නමක් දීලා, ෆොටෝ එකක් දීලා. මේක එච්චරටම වැදගත් වෙන්නේ නැහැ. නමුත් ඔයාලට හොඳයි මේක කන්ෆිගර් කරලා තියාගන්න එක ඉස්සරහට. settings වලින් ඔයාලට පුළුවන් මේකේ academic year එක, term එක, ඒ වගේම මේ percentage ලකුණු ලබා දෙන මට්ටම්, ඒ වගේම මේ software එකට අදාළ lightings, themes ඒවා මාරු කරගන්න මෙතනින් ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මම ඒවා මුකුත් කරන්න යන්නේ නැහැ. ඒවා ඉන්නේ තියෙද්දි මම යනවා මේකේ PDF to Excel කියන මේ ටැබ් එකට. මම මේක මැක්සිමයිස් කරගන්නවා. එතකොට ඔයාලට පුළුවන් මෙතන drop PDF here or click to browse කියන මෙන්න මේ section එකෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ PDF file එක මේකට add කරගන්න. ඉතින් මම මේකේ desktop එකේ results කියන folder එකට මම දාගෙන තියෙනවා A level result sheet එකකුයි O level result sheet එකකුයි. අපි මුලින්ම O level result sheet එක මෙයාට දීලා බලමු. මේක ඕපන් කරන්න. එතකොට ඔයාගේ PDF එක මෙතන මෙයා පෙන්නනවා successfully මෙයා මේක read කරා කියලා. ඒ වගේම මේකේ තියෙන data ටික අපට බලා ගන්න පුළුවන් නිවැරදිද කියලා. මෙතන පෙන්නනවා total students ලා ගාන. ඒ වගේම පළමු වරට පෙනී සිටින ගාන, medium එක, ඒ වගේම warnings subjects තියෙනවා නම් එහෙම නැතුව subjects යම් කිසි හේතුවක් මත නැතුව කවුරු හරි ඉන්නවා නම් එයාලව මෙතනින් අපිට පෙන්නනවා. මම මේකේ Excel එක download කරන්නේ නැහැ. මොකද මට මේක කෙලින්ම මගේ analyze page එකට ගන්න ඕන නිසා මම මේක send to upload marks කියන tab එකට යවනවා. දැන් බලා ගන්න පුළුවන් ඔයාලට අපි ඉන්නේ upload marks කියන මේ tab එකේ. ඔයාලා දුන්න විස්තර ටික, ඔයාලා අප්ලෝඩ් කරපු විස්තර ටික මේ විදිහට මෙයා පෙන්නනවා. අපිට මේ එකින් එකට ඕනනම් පුළුවන් ක්ලික් කරලා මෙයාලාගේ විස්තර බලා ගන්න. මම ඔක්කොම පෙන්වන්න යන්නේ නැහැ. මම බලන්නේ නැහැ. ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා මම මෙතනින් save results කියන option එක දෙනවා. එතකොට මෙයා saved කියලා පෙන්නනවා. එතකොට මම ඊළඟට කරන්නේ මේක dashboard එකට ගිහිල්ලා බලනවා හරිද ඒ results එක මේ app එකට upload වෙලා තියෙනවද කියන කාරණාව. dashboard එකෙන් ඔයාලට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. groups, එතකොට grade distribution එක, pass fail summary එක, ඒ විදිහේ ගොඩක් දේවල් මේකේ බලා ගන්න පුළුවන්. options ගොඩක් තියෙනවා. ඉතින් මම වැඩි වෙලා ගන්න නැතුව යනවා analyze page එකට. මොකද ඒකන තමයි වැඩ ගොඩක් අපිට තියෙන්නේ. මේකේ overview එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් තෝරන්න පුළුවන් ඔයාලගේ result sheet එක. උඩින් ඊට පස්සේ overview එක යටතේ ඔයාලට grade distribution, pass fail summary, top performers, ඒ වගේම subject pass rates, ඒ වගේම A level path milestones, risk indicators වගේ දේවල් බලා ගන්න පුළුවන්. අපි මේකේ subjects වලට ගියොත් ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් එක එක subject එකෙන් subject එකට
කොහොමද ළමයි තමන්ගේ දක්ෂතා පෙන්නුම් කරලා තියෙන්නේ කියන එක. මේ වගේ අපිට ග්‍රේඩ් කවුන්ට් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම පාස් ෆේල් ප්‍රතිශතය අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ යම්කිසි සබ්ජෙක්ට් එකකට අදාළව සිසුන් යම්කිසි ප්‍රමාණයක් ඒක වීක් මාක්ස් ලබාගෙන තියෙනවා නම් එයාලවත් මෙතනින් අපිට ලිස්ට් ඩවුන් කරලා පෙන්නනවා. ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් ස්ටුඩන්ට්ස් කියන කොටසට ගිහිල්ලා ඒ ටැබ් එකට ගිහිල්ලා මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ ස්ටුඩන්ට්ස්ලා ලබාගෙන තියෙන ඒ රිසර්ච් වලට අනුව මෙයාලගේ කොහොමද එක එක පර්ෆෝමන්සස් තියෙන්නේ කියලා. උදාහරණයක් විදිහට පළමු වර පෙනී සිටපු සිසුන්, ඒ වගේම දෙවන වර A9ම ලබාගත්තු අය, OW ලබාගත්ත පිරිස, ඒ වගේම 5න් 3 6න් 3 බේසික් එන්ට්‍රි, ඇබ්සන්ස්, ඒ වගේම A ලෙවල් කරන්න බැරි කියන මේ කොටස් වලට අදාළ සිසුන්ගේ තොරතුරු ඔයාලට මේ ඔස්සේ බලා ගන්න පුළුවන්. ඊළඟට අපි මේක එක්ස්පෝර්ට් කරලා බලමු. කොහොමද මේ සබ්ජෙක්ට් ඇනලිටික්ස් අපිට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන් කියලා. එතන උඩ තියෙනවා ඔයාලට පේනවා එක්ස්පෝර්ට් PPT කියලා බටන් එක. මේ බටන් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් මේක සේව් කරගන්න ඔයාලගේ කම්පියුටරේට. මම මෙතන ඩෙස්ක්ටොප් කියන එකේ PPTS කියන මේ ෆෝල්ඩර් එක සිලෙක්ට් කරලා මෙතනින් මම සේව් කියන එක දෙනවා. මේක සේව් වුණා නම් ඔයාලට මෙතන notifications වල මෙතන presentation exported කියලා දෙනවා වෙලාවත් එක්කම. අපි බලමු මේ presentation එක ඇවිල්ලාද කියලා. ඔව් ඇවිල්ලා තියෙනවා. ඔයාලට පේනවා ඩමාස් 2024 කියලා O level analysis කියලා ඔයාලට මෙතන ඇවිල්ලා තියෙනවා. මේක අපි ඕපන් කරලා බලමු කොයි විදිහද කියලා අපේ PPT එක. ඔයාලට පේනවා clean PowerPoint presentation එක ඔයාලගේ සම්පූර්ණ විස්තරات එක්කම මෙයා අපට දීලා තියෙනවා. ඔයාලගේ සියලුම විෂයන් වලට අදාළව pie charts, ඒ වගේම bar charts වලින් අපිට බලා ගන්න පුළුවන් ඔයාලගේ සබ්ජෙක්ට් එකේ තියෙන weak points, ඒ වගේම performance එක. මේ විදිහට තමයි අපිට PPT එක ලැබෙන්නේ. මේක වටිනවා ඉස්කෝලවලට. මොකද කලාපෙන් කොට්ටාස වලින් අමාත්‍යංශයෙන් සමහර වෙලාවට මේ රිසල්ට් ඇනලයිස් අපිට කරලා දෙන්න කියලා අපෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේ අවස්ථාවලදී මේ ඇප් එක හරි ප්‍රයෝජනවත් වෙනවා. ඔයාලගේ ඇනලිටික්ස් එයාලට යවන්න, එහෙම නැත්නම් එයාලට පෙන්වන්න. ඊට පස්සේ අපි software එකට add කරගමු A level research sheet එක. කලින් වගේම මම PDF to Excel කියන මේ tab එකට ගිහිල්ලා මෙතනින් මම තෝරනවා කලින් වගේම මගේ research sheet වලින් A level research sheet එක. ඔයාලට පේනවා මෙතන දැන් A level streams ගාන, ඒ වගේම ලියපු කැන්ඩිඩේට්ස්ලා ගාන, ක්වොලිෆයිඩ් ගාන, ඒ සියල්ලක්ම මෙතනින් පෙන්නනවා. මෙතනින් ඩබල් චෙක් කරගන්න මේ දුන්න PDF එකේ ඉන්න ප්‍රමාණයම මෙතන පෙන්නනවද කියන කාරණා. ඊට පස්සේ මෙතනින් send to upload marks මෙතනින් save දෙනවා මම. කලින් වාගේමයි dashboard එකට ගියපුවාම දැන් අපිට මෙතන උඩ බටන් දෙකක් පෙන්නනවා, ටැබ් දෙකක්. එකක් GCE A level, අනිත් එක GCE O level. අපි දැන් අප්ලෝඩ් කරේ A level රිසල්ට් ෂීට් එක.
ඒක ඔයාලා ටිකක් මේ විදිහට වෙනස්ම විදිහකට බලා ගන්න පුළුවන්. O level dashboard එකට වඩා A level dashboard එක ටිකක් ප්‍රොෆෙෂනල් විදිහට අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට මම ඇනලයිස් වලට ගිහුවාම මෙතනින් අපිට රිසල්ට් රෙජිස්ටර් එකෙන් අපි තෝරගන්න ඕන මොන රිසල්ට් ෂීට් එකද අපි බලන්නේ කියන එක. මෙතන තියෙනවා O level, A level. මම A level එක සිලෙක්ට් කරගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙතන සම්පූර්ණ ඩෑෂ්බෝඩ් එක ඕවර්විව් එක A level සබ්ජෙක්ට්ස් වලට අදාළව වෙනස් වුණා. මෙතන කෙටි විස්තරයක් තියෙනවා ඔයාලගේ රිසල්ට් ෂීට් එකේ තියෙන හොඳම පර්ෆෝමන්ස් එක, ඒ වගේම වීක් පොයින්ට්ස්, ඒ වගේම ඔයාලගේ ස්ට්‍රීම්ස් කොහමද පාස් වෙලා තියෙන්නේ, පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයාලගේ ඕවර්විව් එක. පස්සේ ඔයාලට මේකෙත් අර වගේම සබ්ජෙක්ට්ස් වලට අදාළව ඇනලිටික්ස් බලා ගන්න පුළුවන්. ස්ටුඩන්ට් කවුන්ට් එකත් එක්කම ඔයාලගේ විස්තරත් එක්කම විභාග අංක, ඔයාලා කරපු අනිත් විෂයන්, ඒ වගේම ඔයාලා මේල්ද ෆීමේල්ද මොකක්ද ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එක, ඒ සියල්ලක්ම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ස්ට්‍රීම්ස් වල අදාළ පාස් ෆේල් කවුන්ට් එක මෙතනින් ඔයාලට ස්ට්‍රීම් කියන ටැබ් එක ඔස්සේ බලා ගන්න පුළුවන්. මම ගොඩක් වෙලා විස්තර කරන්නේ නැහැ. ඊළඟට ස්ටුඩන්ට් ටැබ් එක. ඒකට මේකෙත් අර විදිහටම පුළුවන් අපිට මේ එක්ස්පෝර්ට් PPT කියන මේ බටන් එක හරහා අපේ ෆයිල් එක PPT එක එක්ස්පෝර්ට් කරගන්න. ඔයාලට පේනවා මෙතන A level result sheet එක just now මේ කලින් එක මේ දැන් එක. එතකොට අපි බලමු ඒකක් තියනවද කියලා. ඔයාලට පේනවා මෙතන තියෙනවා 2025 කියලා ඩමාස් A level analysis කියලා මෙතන පෙන්නනවා. අපි ඒක ඕපන් කරගෙන බලමු. ඔයක මේ විදිහට තමයි ඔයාලට ප්‍රසන්ටේෂන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. කලින් එකට වඩා ටිකක් ප්‍රොෆෙෂනල් ස්ලයිඩ් ටිකක් අපිට මේකෙදි බලා ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි software එක use කරන්නේ ඔයාලගේ result analyze කරගන්න. මම හිතනවා ඔයාලට වැඩ කරගන්න ලේසි වෙයි කියලා මේ software එක. ඉතින් ඔයාලට මොන හරි දෙයක් අහන්න තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. මෙතන about section එකට ගිහපුවාම මගේ phone numbers ඒ වගේම මාව connect කරගන්න පුළුවන් විදිහට මගේ informations මෙතෙන්ද මන් දීලා තියෙනවා. මගෙන් ඕනම් ප්‍රශ්නයක් මේ software එක ගැන අහලා දැනගන්න. ඉතින් terms and conditions එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු. මතක ඇතුව මගේ YouTube channel එකට ගිහිල්ලා like එකක් දාලා වීඩියෝ එකට subscribe කරලා bell icon එක click කරන්න. එතකොට ඔයාලට පුළුවන් තව දිගින් දිගටම මගේ වීඩියෝත් එක්ක එකතු වෙන්න. ඒත් එක්කම මගේ වෙබ්සයිට් එක www.dayspace.icu වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒක ඔයාලට පල්ලෙහාට ස්ක්‍රෝල් කරගෙන යද්දි ඔයාලට හම්බෙනවා ෆීඩ්බැක් පොයින්ට් එකක්, රේටිං පොයින්ට් එකක්. එතෙන්ට ගිහිල්ලා මගේ වෙබ්සයිට් එකට රේට් එකක් දීලා ෆීඩ්බැක් එකක් දෙන්න කියලා ඉතාමත් ආදරෙන් මතක් කර සිටිනවා. බොහොම ස්තුතියි.